තව මාස 6ක් යනකොට මේ දේ හැදුවේ නැත්නම් අපි කඩන් වැටෙනවා. හදන්නම පුළුවන්. මම බෑ කියලා කවදාවත් කියන්නේ නැහැ. අපේ ක්‍රිකට් පාලන මණ්ඩලය 19න් 15 17න් 15 ක්‍රීඩකයන් තෝරා ගැනීමේ වරදක් තියෙනවා. තරහ වුණත් ඒ දේ මම කියන්නම වෙනවා. මාලිංගගෙන් ආందోලනාත්මක ප්‍රකාශයක්. ලෝක කුසලානය වෙනුවෙන් සියල්ල සූදානම්. ජනපති අනුරකුමාර දිසානායකගේ මූලිකත්වයෙන් ලෝක කුසලාන සැමරීමට පටන් ගනී. ආරම්භක උත්සවය වෙනුවෙන් රණවිරයෝ පැරෂුට් මගින් පුහුණු වෙයි. ChatGPT එකට අනුව සහ විචාරකීන්ට අනුව ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනීමේ සම්භාවිතාවය 2%කි. එය ඇෆ්ගනිස්තානයටත් වඩා අඩු වගයක්. ඉතින් 2026 T20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේදී 2026 පෙබරවාරි මාස 7 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. ඒ සඳහා ABCD යනුවෙන් කාණ්ඩ 4ක් යටතේ කණ්ඩායම් 20ක් ක්‍රීඩා කරන අතර ශ්‍රී ලංකාව B කාණ්ඩය යටතේ තරඟ වදිනවා. එහි ඇති සෙසු රටවල් වන්නේ ඕස්ට්‍රේලියාව, ඕමානය, සිම්බාබ්වේ සහ අයර්ලන්තය යන රටවල්ය. ඉතින් ඊයේ දිනේදී ජනපති අනුරකුමාර දිසානායක මහතාගේ සුරතින් කුසලානය ප්‍රදර්ශනය ආරම්භ වූ අතර ඒ සඳහා නායක දසුන්ශානකද සහභාගී වී තිබුණා. තවද ලෝක කුසලානයේ ආරම්භය වෙනුවෙන් සියල්ල සූදානම් වෙමින් පවතින අතර දැන් නැත්තේ ලෝක කුසලානයේ අවසාන තරඟය වන 55 වෙනි තරඟයේ ජයග්‍රහණය කර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සතු කර ගැනීමයි. ChatGPT එක සහ විචාරකීන් කියන අන්දමට ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ දිනා ගැනීමට ඇත්තේ 2%ක සම්භාවිතාවක් වන අතර එය ඇෆ්ගනිස්තානයටත් වඩා අඩු වගයකි. වැඩිම සම්භාවිතාවක් ඇත්තේ ඉන්දියාව වන අතර 37%කි. තවද මාලිංග විසින් වැඩසටහනකදී ආందోලනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇති අතර ඔහු විසින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගිය හැකි බවත් ඒ සඳහා වයස අවුරුදු 17න් සහ 19න් 15 ක්‍රීඩකීන් තෝරා ගැනීමේදී වැරැද්දක් මේ වන විට සිදුවන බවත් එය නිවැරදි කරගත යුතු බවත්ය. ඉතින් විචාරකීන් කියන විදිහට ලෝක කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට ඇත්තේ 2%ක සම්භාවිතාවක්ද? ඇත්තටම අපේ කොල්ලන්ට මේක දිනන්න පුළුවන් වේවිද? ඔයාලටත් හිතෙන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.